සියලු දෙනාටම සම්මා සම්බුදු සරණයි. අතාරින්න බැරි නම් දෙන්න එපා. පැහැදිලිද මං කියන එක? ඒ කියන්නේ අවසර සමහරක් උදවිය ඕම් පන්සලට ගෙනල්ලා අපි හිතමුකෝ දානශාලාවෙන් වතුර ෆිල්ටරයක් තියෙනවා. මාස 3කට විතර පස්සේ ඇවිල්ලා අපෙන් අහනවා අරක නැද්ද කියලා. මාස 3ක් ගිහිල්ලා දීලා නැහැ. මං කොළඹ ඉන්නකොට අවසර 7 දවසට පෝච්චියක් පූජා කරා. 3 මාසේ දාන්නට බඩුවරන් යන්න ඇවිල්ලා මගෙන් අහනවා අරක නැද්ද කියලා. 7 දවසේ දීපු පෝච්චිය මිනිස්සු හිතාගෙන ඉන්නේ හාඳුරුලා පන්සල් වල ඉන්නේ බඩු මුට්ටු පරිස්සම් කරන්න කියලා. මාස 3ක් ගිහිල්ලා දීලා නැන්නේ පින්නතුනේ. මේ පැතිවල එහෙම නැතු ඇති. සමහර පැතිවල අවසර කොරලා තියෙන්නේ කිරි අත්තලා. අපූර්වට කියනවා ඔය අපේ තාත්තලා කරපුවා. මැරිලක් දීලා ඇතැරලා නැහැ. දෙන්න මොකද්ද පුරුදු වෙන්න ඕනේ? අතාරින්න පුරුදු වෙන්න. ඊළඟ කාරණය දෙන්න බැරි නම් දෙනෙව්වට හූල්ලන්න එපා. ඔය කටින පින්කම් වලට එහෙම මේ කටින ඉවර ඇති මං හිතන්නේ. අතව තියනවා ඉස්සරහට. ඔය දායක සභාවෙන් ලයිස්තුව හදනවනේ නේ. මම නම් අපේ දායකයන්ට කියනවා ඔය මෙව්ව හදන්න කියලා. එතකොට සමහරු කියනවා ඔච්චර මොකටද කියන්නේ? කවදාවත් දන් සීට්ටු දිහා බලලා හූල්ලන්නේ නැහැ. හොඳේ. අම්මා තාත්තා මුලින්ම හැදිලා ඉන්න ඕනේ. දැන් මෙතන මේ ඉඳගෙන ඉන්න තාත්තලාගෙන් මං අහන්නේ. දැන් මම මේක කියනකොට මෙතන ඉන්න තාත්තලා හදවතට තට්ටුවක් දාලා ඔය පාරවල් දිහාත් ඉන්නවනේ. මෙලාට කෙරලත් ඇති පාරවල් දිහා. බෙලියත් පැත්තේ බොන්නේ නැහැ කිව්වනේ ඒ හින්දා එහෙම නැතුව ඇති. හදවතට තට්ටුවක් දාලා අහන්න. මම ගෙදර ඉන්නකොට මගේ දරුවෝ ඉස්සරහ මං කී පාරක් කුණු හරප කියලා තියෙනවා. එහෙම කියනවද මේ පැත්තේ නැහැ. බෙලියත් කියන්නේ නෑලු එහෙම. කී පාරක් මගේ දරුවෝ ඉස්සරහ මේ අම්මලාට තඩි ගහලා තියෙනවද නැහැ? අර මේ පැත්තේ බොන්නේ නැති හින්දා පෞල් ප්‍රශ්න නැති වෙදි සමහර විට. නෑ විහිළුනේ බොන පැති වල වැඩියෝ අවසර. අවසරට මොනවා මතක් වෙනවද දන්නේ නැහැ මම මේව කියනකොට. මතක තියාගන්න. තාත්තලා කල්පනා කරන්න. දරුවෝ ඉස්සරහ කොච්චර කුණුහරුප කියලා බීලා බිරිඳට තඩි ගහලා බැනලා ළමයින්ට බැනලා තිරිසන් වගේ හැසිරෙලා නැද්ද? දරුවෝ ඉස්සරහ ළමයා බඩේ ඉන්නකොටත් කුණුහරුප පාලනය ගෙවල් වල නැද්ද? කොහේ යහපත් සමාජයක් හදන්නද? බඩේ ඉන්නකොට පෝෂණය වෙන්නේ සාර ධර්ම වලින්ද?
මම මේ තරුණ මහත්තුරුන්ට කියන්නේ විවාහ වෙන්න සංවර වෙන්න බැයි නම් අනේක ඉවසන්න බැයි නම් දැන් මෙතන ඇති නේද යාළු වෙලා ඒ කියන්නේ අර කසාද බඳින්න කලින් අවදිය ඔය කාලෙත් කුණු හරපෙන් බැන ගන්නව නැද්ද මේ යාළුවා ඉන්න ගෑන් ළමයට කුණු හරපෙන් බයි නැති හැටි බඳින්න එහෙම නැ ජීවිතේට ඇයි මිනිස්සෙකුට කතා කරන්න දන්නේ නැති මිනිස්සු කොහොමද කසාද බඳින්නේ මම මේ දැරිවියන්ටත් ඒකමයි කියන්නේ පේනවන්නේ දැන් මේ අම්මලාට වෙලා තියෙන විනාශනේ ඇහුවොත් එහෙම එකයි හාමුදුරනේ කරන්න දෙන්නේ නැති කමට ඉන්නේ කියලා ළමයි හින්දා ඉන්නේ කිය ආදරෙන් වෙලෙන්න බැඳෙන්න බැරි නම් කසාද බඳින්න එපා හෘද සාක්ෂියට තට්ටුවක් දාලා අහන්න අනේක දරන්න පුළුවන්ද හොඳට මතක තියාගන්න අනේකගේ වෙනස් වීම දරා ගන්න බැරි නම් අනේක ඉවසන්න බැරි නම් අනේක උහුලන්න බැරි නම් අනේකට ගරු කරන්න බැයි නම් අනේකගේ හිතක් රිද්දන්න නැතුව ඉන්න බැයි නම් කසාද බඳින්න එපා ඒකේ ප්‍රතිඵලය මොකද්ද දුරාචාරය යෙදෙන එක නවත්තන්න බැරි නම් උගන්නන්නේ අර නේ උත්තෝනේ මිනිස්සුන් නැති කරනවනේ ඔය දෙකෙන් නවත්තන්න බැරි නම් කසාද බඳින්න කවුද දුක් විඳින්නේ දරුවෝ එහින්දා අනේක පෙළලා අනේක පීඩාවට පත් කරලා අනේකගෙන් පලි අරගෙන අනේක යට කරගෙන නං ඔය ඇත්තෝ ඉන්න හදන්නේ කවදාවත් සමාජ වෛරක්කාරයෝ බවට පත් වෙන්න එපා පින්නතුනේ එහෙම දේශනා කරන්න හේතුව හරි වැදගත් නිවන් දකින්න ඔය හම්බෙච්ච මනුෂ්‍යාත් භාවය හරි වැදගත් මේ යන ගමනට ඔය ලැබුණු මිනිසත් භවය දැන් කල්පනා කරන්න මම අර දේශනා කර කර හිටියේ අර එක ප්‍රේතියක් හිටියේ සරව සොටු අනුභව කර කර සම්බුද්ධ ශාසනයේ ඉරිදිමත් භික්ෂුන් වහන්සේලා අතර අග්‍රස්ථායක කවුද? මොගලන් මහරහතන් වහන්සේ. පින්නත් මේ වක්කරන අතක් දික් කරන සැනින් තවුතිසාවට වැඩම කරලා එනවා. උන්වහන්සේම වඩිනකොට අපායට වඩිනවා. ප්‍රේත ලෝකයට වඩිනවා. උන්වහන්සේ බලනවා. අර ප්‍රේතියකින් අහනවා මොකද ඔච්චර දුක් විඳින්නේ? ගෙවල් වල තියෙන අඩුපාඩු මේ පැතිවල එහෙම නැතුව ඇති. සමහර අම්මලා ඉන්නවා තාත්තගේ පැත්තේ නෑදෑයෝ එනවටවත් කැමති නෑ. කල්පනා කරන්න ඕන අපේ ගෙවල් වල කොහොමද කියලා. හොඳ තාත්තලා හිතන්නේ නැති අපේ ගෑණි වයි කියලා. සමහර තාත්තලා ඉන්නවා අම්මලාගේ පැත්තට දෙන්න කැමති නෑ. අම්මලා ඒකට කරන්නේ මේ පැතිවල අම්මලා සල්ලි හංගනවද නෑ? ටික යටිමඩි ගන්නවා කියන්නේ. ටික ටික එක්කහුව කරලා තමයි දෙමව්පියන්ට සලකන්නේ. එන්නන්දම්මටයි මාමණ්ඩටයි තාත්තලා දෙන්න කැමති නෑ.
අම්මා කැමති නැහැ තාත්තගේ පැත්තට දෙනවට. අම්මලාටත් ඕන හම්බ කරන හැම එකක්ම ගෙදරම තියාගන්න අපිටම කන්න. මම කියන විදිහටම කියන්නද? අපෝරුවට කියනවා පින්නතුනේ. තොපේ පැත්තෙන් ආපුවම වෙන විදිහකට සලකනවලු, මගේ පැත්තෙන් ආපුවම මොකවත් නැහැලු. කියන්නේ නැද්ද? ගෙවල් වලට නෑදෑයෝ එනවා කියලා දැනගත්තාම ඇඟත් එක්ක හිරි වැටලා යන්නේ නැද්ද? එන්නේ බෙඩද ලුණු බෑව දාන්න තියෙන එකට ගෙඩි දෙකක් විතර දාන්න එපේ. පොල් බෑ පිටින් ගන්නවද ගෙවල් වල කනකොට? එහෙම නිකන් පොල් බෑ පෙන්නලා නෙමෙයිද ගන්න හොත්තට. ආපුවම තුන් වේලම උයන්න එපේ. එක වේලක් සතුටින් දෙයි. ඇඟිලිත් එක්ක ගැන නෙමෙයි දින්නේ යනකම්. බෙලියත් පැත්තේ කොහොමද දන්නේ අනික් පැති වල එහෙමයි. කවුද කැමති? පින්නතුනේ. එහෙමනම් වදනම් වෙන්න එපා මිනිස්සුන්ට ගෙවල් ගන්න කියලා. සමහරු ඉන්නවා හැන්දෑවේ 6-7 වෙනකොට පුරුදු තියෙනවා. ඔය සමහරු ඉන්නවා පින්නතුනේ ගෙවල් වලට ආපුවාම යන්නේ. ගෙට ගොඩ වුණාම යන්නේ නැහැ. 1000ක් බොරු කරන්න ඕන මොකේද? යවා ගන්න. ඒක කොල්ලේ කියනවා බැරිම තැන ත්‍රිවිල්ල කරගෙන අම්මට නගින්න කිව්වලු. ඇයි? හදිස්සියක් කියලා. හැතැම්ම 2-3ක් ගිහිල්ලා විනාඩි 10ක් විතර ආපහු හරවගෙන ආවලු. යන්නේ නැහැ මිනිස්සු එහෙම ආපුවාම. එහෙම වද වෙන්න එපා කාටවත්. මම දේශනා කරේ පින්නතුනේ. කවුරු හරි අර ප්‍රේතිය කරලා තියෙන අකුසලය තමයි අර තාත්තා දෙනකොට කාට හරි දෙනකොට හූල්ලලා දෙන ඔච්චරයි. දෙනකොට හූල්ලන්නේ එහෙම නැහැ. හම්බෙන්න ඕනේ අපේ ළමයින්ටම නෙමෙයි බිනදුනේ. අනුන්ගේ ළමයින්ටත් හම්බෙන්න ඕන. අනුන්ගේ ළමයිනු දිනන්න ඕන. අනුන්ගේ ළමයිනු ජයග්‍රහණය කරන්න ඕන. ඔය අම්මා කෙනෙක් කියන අවසර අර උත්සවයක් වෙලාවේ කවුරු හරි ළමයි කතාවක් හරි මොකක් හරි කරනවා. මම කියපු විදිහටම කියන්නේ මගේ අසිස්ටකම දැක්කේ නෑ. මම පස්සේ ඉන්නවා. පොඩි කාට තට්ටුවක් දාලා කියනවා තොට තමයි බැරි කියලා. මොනවාද? මේ වේදිකාවේ ඉන්නක දරන්න පුළුවන්ද? දරන්න බෑ. පුදුම ඊර්ෂ්‍යාවක් නෙදෙන්න. පුදුම පැලියාවක් නෙදෙන්න. ඔය ඉමිටේෂන් හරි කමක් නැහැ. එකපාරම හෙට දිහාට දාගන්නකො බලන්න. අල්ලපු ගල්ල මිසුන්ට බත් කටක්වත් උගුරෙන් පල්ලහැට යන්නේ ඇයි? ඊර්ෂ්‍යාව. මිනිස්සු පැලෙනවා පුපුරනවා මොකේද? අනුන් ලස්සනට ඉන්නවට. අනුන් හැඩට ඉන්නවට. ඔය මෙව්වගේ කොණ්ඩයක්වත් වවාගෙන ඉන්න පුළුවන්ද? බෑ. අපිට නැති දෙයක් අනේකට තියෙනකොට සතුටු වෙන්න බලන්න. ඔහොම සතුටු වෙන්න පුළුවන් මොන ආත්මෙද? බල්ලොන්ට බලල්ලොන්ට පුළුවන්ද ඔකරන්න? වෙන්න දුන්නේ. ඔය බල්ලෝ වෙලා ඉපදුනහම මං කියන්නේ අනුන්ගේ දේවල් දිහා බලලා සතුටු වෙන්න බැරි වුණාම මොකද වෙන්නේ?
මම ඔය මට මතක නෑ රත්නපුර පැත්තේ ඔයද යනකොට කොහොමත් මම මාසෙට කිලෝමීටර් 13000ක් විතර යනවනේ. යනකොට වැඩිපුරම වළඳන්නේ කඩවල් වලින්. වාහනේ ඉස්සරහින් තව වාහනයක් නැවැත්තුවා. ඒකෙන් අර බල්ලෙක් අර ඇත්තට හොඳ බල්ලෝ කියලා කියන්නේ. බල්ලෝන්ගේ ඇති හොඳ නරක නැහැ සේරම බල්ලෝ. බල්ලා එළියට දාගෙන ඉන්නවා ජනේලෙන්. ඔළුව. අර පාරේ යන වීදි සුනකියෝ ඉන්නේ අර අහිංසක බල්ලෝ පැටව. අර බල්ලට බුරනෝ. ඉතින් බල්ලෝ බුරනද කතා කරන්නේ ඒක බල්ලෝන්ගේ හැටි. බල්ලෝ බුරනෝ. කාර් එකෙන් බැස්ස නැන්ද කෙනෙක්. බැහැලා අර පාරේ තියෙන ගල් කැට අරගෙන පාරේ ඉන්න බල්ලොන්ට ගහනවා පින්නතුනේ. ගහලා කොල්ලට කෑ ගහලා කියනවා කඩේට ගියපු අරුන් මෙයාට බුරනවලු ඉක්මනට එන්නලු. කවුද අරුන්? පාරේ යන බල්ලෝ. සීට් එකේ ඉන්නේ කවුද? මෙයා. අරුන් මෙයාට බුරනවලු. මං කල්පනා කෙරුවා තිරිසන් ලෝකේ ඔය පව් එක්ක වෙනවට වඩා කරන්නේ පව් ගෙවන එකනේ පින්නතුනේ. පව් ගෙවන එක කරන්නේ. ඒක මනුස්ස ලෝකේ මොකද කරන්නේ? බලන්න අර පාරේ යන සත්තුන්ට සමහර මිනිස්සු ඉන්නවා ගෙදර බල්ලට බත් දාලා පොළු තියාගෙන බලාගෙන ඉන්නේ අවසරයි. දීලා අරිනවා පිට බල්ලා આવුත් එහෙම පිට බල්ලොන්ට කන්න දෙන්න දෙන්නේ නැහැ. ගසනවා. ගෙදර බල්ලට වඳින්න නැති එක විතරයි බත් කන්න කියලා. ඒ කරුණාව කියන එක පින්නතුනේ ඔය එහෙම හොඳ නරක බල්ලොන්ට වෙන් කරන්න එපා. ඒ තිරිසන් ලෝකේ හැටි ඒකේ ස්වභාවය මිනිස්සු වුණාම උස්පමේ පැතල ඉන්නවද අර දැක්කම මොනක් කටක් බල්ලා hina වෙන්නේ නැති මිනිස්සු නැතුවද මං හිතන්නේ. ඔය අර පුළුවන් නම් කෙරවලේ අම්මලා විසුලුත් ගහන සයිස් එකේ ඉන්නේ. ඇයි ඒ කියන්නේ බෙලියත්තේ මාන්නක්කාරව වැඩි. නේ අතර මාන්නක්කාර මොහුන් එලා දුපදින් අතිමාන්නෝ කුකුරෝ. හොඳ හිතා ගන්න අපේ ගමේ අහවල බල්ලෙක් වෙලා උපදින්නේ කියලා. අපේ රස්සාවට තිරිසන් ලෝකයේ දිහා බලන්න. තිරිසන් සත්තු දිහා බලලා ඇති කර ගන්න ඕන පින්නතුනේ මොකක්ද? පව් ගෙවනවා පින්නතුනේ. කොච්චර දුක් විඳිනවද? බත් එක අරගෙන ස්තූපෙන් ඇවිල්ලා ඉඳගත්තාම මහ බාල්දු ස්වරූපයෙන් බල්ලා නගුට වනවන එන්නද? පූසා කෑ ගහන්නේ නැද්ද? බෙලියත් කට්ටිය මීට කලින් පොඩි උන් කෑ ගහනවා දැකලා නැහැ වාගේ. පොඩි උන් කෑ ගහන එක පොඩි උන්ගේ ස්වභාවය. පින්නතුනේ තිරිසන් ලෝකේ ඉපදුනහම සමහරු කියනවානේ මේ පව්පින් තකන්නේ නැහැ කිසි කෙනෙක්. වතුර ටිකක් බොන්න පුළුවන්ද? වතුර ටික
බත් ටිකක් කන්න පුළුවන්ද? බත් එක අතට අරගෙන හාල් මැස්ස මාළු කෑල්ල පොඩි කරලා කට විසිකන්නද? තිරිසන් ලෝකේ හැටි අපිට කොච්චර පන්සලට එනවද අසර බඩගිනි ගියාගෙන දවල්ට කන්න. බල්ලොන්ට පුළුවන් දෙහෙම වෙන්න. සමහර විට මම දැකලා තියෙනවා ඔය නටු ගහිච්ච බල්ලෝ වෙනතුන් මේ බලලා තේරුම් ගන්න ඕන හොඳේ බලු වැඩ කරන්නේ ඊට පස්සේ අර බයෙන් ඇවිල්ලා වේලිච්ච බත් කනව නේද? කනකොට මේ සමහරක් කොල්ලෝ ඉන්නවනේ ගසනවනේ. මොනා කියලාද ගහන්නේ? මම මේ තරුණ මහත්තුරුන්ට කියන්නේ. අර හොරි තියෙන බල්ලාව ගහලා එලවන්න කියනවා. කියන්නේ නැද්ද? නිකම්මටවත් ගහන්නේ එහෙම නැහැ. තරුණ මහත්තුරු පුරුදු වෙන්න. මදුරු එක්කත් මරන්න නැතුව ජීවත් වෙන්න. පුදුම විදිහට අනේකට කරුණාව දක්වන්න පොඩි කාලේ ඉඳන් පුරුදු වෙන්න. මම මේ කියන්නේ හන්දි ගාන ඉන්න බල්ලෝ සේරම ගෙවල් වල ගේන්න කියලා නෙමෙයි හොඳේ. පුරුදු වෙන්න ඔය සිගරට් එකක් බොනකොට යෝගට් එකක් අරගෙන පාරේ ඉන්න බල්ලෙකුට දාන්න. පිං සිද්ධ වෙන්නේ නැද්ද? සංසාරේ කවදානම් අපි අය ඔහොම දෙන්නද? පැහැදිලිද මං කියන එක? සංසාරේ කවදානම් ඔහොම දෙන්නද? පින්නත් මිනිස්සු වෙලා ඉපදුනත් දෙන්න හම්බෙන්නේ මේ අත වැඩ කරන්නේ ඇයි අපි? පින්නතුනි දෙන්න ඇත්ත හිතනවද මෙතරුවන් වැඩ ඉන්න මේ මහ පොළොවේ පස්පා ගන්න අපිට අය කවදා හම්බෙයිද? මිනිස්සු වෙලා ඉපදුනත් මේ පොළොවේ පය ගහන්න බැරි උදවිය නැද්ද? ගේට්ටුවෙන් අඩිය තියනකොට ඇතුළට මතක් වෙන්න ඕනේ මේ අපි ඉන්නේ තෙරුවන් වැඩ ඉන්න භූමියට. මතක් වෙන්න ඕනේ. මේ පැතිවල බාට හොරකම් කරනවද නැහැ? නැ සහතිකව මහන්න. හොරකම් කරන්නේ නැත්තම් බලාගෙන මේ වගේ දවස්වල යනකොට මාරු වෙලා වැටේ කකුලට දාන එකක් නැහැ. දන්නේම නැතුව වගේ හින්දා හොඳට බාට දෙක බලලා ඔළුව පාත් කරලා බලන්න මගේද නැද්ද කියලා. එතකොට ඕක පැටලෙන්නේ නැහැ. පන්සලට එනකොට පින්නතුනේ මෙහෙනම් සෙරප්පු ගලවලා එන නැත්නම් මං හිතන්නේ සේරම. ඇයි ගේට්ටුව ගාවින් සෙරප්පු දෙක ගලවන්න කියන්නේ? මේ තෙරුවන් වැඩ ඉන්න භූමිය නේ මිනිස්සු වඳින පුදන තැන. සමහරු කියනවා කොටට ඇඳගෙන කියපුවාම හාමුදුරුවෝ බයිනවලු. ගෙදර ඉන්නකොට කොට ඇඳගෙන ඉන්නකොට හාමුදුරුවෝ ඇවිල්ලා බයිනවලු. එහෙම බයින්නේ නෑ. බයින්නේ කොහාට එනකොටද? පන්සලට එනකොට. ඉතින් මේක පන්සල නෙපෙන්නතොනේ. මිනිස්සුන්ගේ හිත හැදෙන්න නිමෙන්න එන තැනනේ. ඒ හින්දා ඔය එහෙම අඳින්න බැරි නම් ඉතින් නෑ විදිහින් හිටියට කමකුත් නෑ. දැන් කියයි බුදුහාමුදුරුවන්ගේ කාලේ එහෙනම් පටාචාරාට ගහලා එලවනවා කියලා. ඒ ඉතින් නිර්වස්ත්‍රවනේ ආවේ. ඒක
නූල් පොටක්වත් තිබ්බේ නෑනේ ශෝකෙන්. පටාචාරාව උමතු වෙලානේ ආවේ, දරුවෝ නැති වෙලා, ස්වාමියා නැති වෙලා. පින්නතුනේ අපේ හාමුදුරුවරුත් එහෙම උම්මත්තකව ආවොත් කාටවත් ගහලා එලවන්නේ නැහැ. වියරුවෙන් ආවොත් ගහලා එලවන්නේ නැහැ. හැබැයි ඉතින් අර මට පෙන්වන්න බැරි වැඩක් තමයි බුදු පිළිමෙත් එක්ක සෙල්ෆි ගන්න එක. අපි නේ බුදුහාමුදුරන්ට හොඳයි මේ වන්දින්න පුදන තැන් මේවා. අප්‍රමාණ හැඟීම ඇති වෙන්න ඕන. කවුරු ගැනද? සංසාරේ කවදනම් අපි අපේ බුදුහාමුදුරන්ට ගරු කරන්නටද? කවදනම් බුදුහාමුදුරන්ට එමාවත් කමක් නැහැ, බැරි නම් ගැටලුවක් නැහැ. මං කියන්නේ මේ අවස්ථාව එන්නේ නැහැ අපිට, ඒකයි. උන්වහන්සේට පිදිය හැකි හැම අයුරකින්ම පුදන්න භාග්‍යවතුන් වහන්සේ එලෙස පිදීමට යෝග්‍යයි පින්නතුනි. එලෙස පිදීමට සුදුසුයි. අයත්තන්ගේ සිතිවිලි වල කහටක් කිලිටක් නැත්තම් ඒත් ගැටලුවක් නැහැ. නමුත් අපි ගෞරවයෙන්ුත් තථාගතයන් වහන්සේ පිදිය යුතුයි. හැසිරීමෙනුත් තථාගතයන් වහන්සේ පිදිය යුතුයි. අපි ආමිසයෙන්ුත් තථාගතයන් වහන්සේ පිදිය යුතුයි. මේ බුදු ගුණ කියනකොට කියන්නේ රහසින්වත් පවු නොකළ මාගේ බුදුරජාණන් වහන්සේ සියලු දෙව් මිනිසුන්ගේ ආමිස පූජා ප්‍රතිපත්ති පූජාවන්ට සුදුසු වනසේක. උන්වහන්සේ සුදුසුයි, යෝග්‍යයි. එනිසා මේ බුද්ධවත ජීවිතය කරන්න පුරුදු වෙන්න. අවුරුද්දකට බණ 500ක් විතර කියනවනේ කොහොම. මං හැම තැනම කියන එකක් තියෙනවා. ඔය මේ බෙලියත්තේ තරුණ මහත්තුරුන්ටත් මම මේ කියන්නේ, තරුණියන්ටත් කියන්නේ, දූ දරුවන්ට කියන්නේ. අනිත් එක අපි තාත්තලත් කරන්න මෙව්වා. අර මේ බොන්න නැති හින්දා ටිකක් පහසුවෙන් කෙරිය හැකි මේක. ඔය කෙලලා යනවා නම් කරන්න දෙයක් නැහැ. උදේට බුදුහාමුදුරුවන්ට අර පැන් වීදුරුව දිගටම තියන්න. ඔක බැරි දෙයට ඉඳන් තියන්න. අද ගෙදර යන්න. අර කැබිනට් එකේ හරි පැන්ට්‍රි කබඩ් එකේ හරි තියෙනවා. පිරිසිකෝප්ප තියෙනවන්නේ. පාත්තර මොන්නේ. ඕක අරගෙන හෙට උදේ කොට වතුර ටිකක් දාලා බුදුහාමුදුරන්ට පූජා කරන්න. ඔච්චරයි. පින් සිද්ධ වෙන්නේ. බැරිකමද නොකරනකමද? මම දැන් අද හැන්දෑවේ තිබ්බ බණෙත් කිව්වර කොහෙද ඔය? කිට්ටුව තිබ්බේ. මම මේක හැමදාම හැම තැනම කියනවා. ඇයි මෙතෙක් අද්දුටු ප්‍රත්‍යක්ෂ එකම දේ තමයි මිනිස්සු නිමණ්ඩ පුළුවන් බුද්ධ වතට. තථාගතයන් වහන්සේට උපස්ථාන කරනකොට කරුණාවන්ත වෙනවා පින්නතුනි. කවදාවත් ඔය හිතට ක්‍රෝධයක් නම් එන එකක් නැහැ. එහෙනම් අපේ තරුණ මහත්තුරු දූ දරුවෝ ඉගෙන ගන්න කට්ටියට එහෙම හරි හොඳයි. ඒ හිත්වලට කවදාවත් පාපී සිතුවිලි එන්නේ නැහැ. ජීවිතයේ ස්වභාවය මොන මට්ටමේ හිටියත් තේරුම් ගන්න ඕනේ. ජීවිතයේ ස්වභාවය මොන තරාතිරමේ හිටියත් මොකක්ද ස්වභාවය බුදුරු ගන්නන්.
ඒක තේරුම් ගන්න හරි වටිනවා පතිරූප දේශවාසෝච